දැන් හුඟක් කලින් යන්ද දැලක් දාලා නිකන් මීදුම් පටලයක් වෙහිලා බලන්න. එහෙමනේ තියෙන්නේ. දැලක් දාලා මීදුම් පටලයක් වගේ වෙහිලා. චූටි අකුරු කියෙව්වේ හැකිද? චූටි අකුරු කොහොමද කියන්න බෑ. ලොකු අකුරු. අර බිත්තියේ තියෙන අකුරු ටික පේනවද? කියවන්න බැයිද? ඈදින් නෑ. ඈත කෙනෙක් අඳුරන්න අමාරුයි. ඈත කෙනෙක් අඳුරන්න පුළුවන්. බස් එක බෝඩ් එකක් කියෙව්වේ හැකිද? හරි. එතකොට කඳුළු එනවා දැස් වලින්. කඳුළු එන්නේ නැහැ. ටික බිම් බලන් පොඩ්ඩක් කරලා මොනවා හරි වැඩක් කරනකොට කඳුළු එනවා. නිතර කහන පොඩි කරන කැක්කුම් කෙවෙන ඒවා අරම තියනවද? එහෙම නෑ. ඇඟේ සීනි ප්‍රෙෂර් ආවද? නෑ. කල් නෑ. බැලුවා ලං ඉතින් අnder වෙලා. එහෙම නෑ නේද? හරි බලමුකෝ. ඇත්තටම සුද්ධ ටිකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඇහැට සම්බන්ධ ස්නායු වල දුර්වලතාවයකුත් තියෙනවා. දැන් තියෙන අයට හුඟක් ඔය අපි ඉන්ජෙක්ෂන් ගහපු ඇඟට කොරෝනා ඉන්ජෙක්ෂන් ඒවා අවුවේ ඉන්නේ ඒවා නිදි මරණ ඒවා කන බොන ඒවා මේ හැමදේම විස. ඒ නිසා ස්නායු තමයි අපිට ලොකුම ප්‍රශ්නේ. සුදනම් කැපුවේ හැකි. පරිස්සම් වෙන්න ඕනේ අවුවේ. තද අවුසර වදින්නම දෙන්න එපා. දෙක නිදි මැරීම.